ඕනෑම ව්‍යසනයකදී දීපල මිනිස් ජීවිත උදුරා ගන්න පුළුවන්. හැබැයි අපිට එකක් පසක් කර තිබෙනවා. ලංකාවේ ජනතාව තුළ තිබෙන මනුස්සත්වය කිසිදු ව්‍යසනයකදී උදුරා ගන්න බැරි තරමේ ප්‍රබලතම ගුණාංගයක් බව මෙම ව්‍යසනයේදීත් අපිට ඔප්පු කොට තිබෙනවා. මේ මොහොතේදීත් මාතර අය බදුල්ලට ගිහිල්ලා ඉන්නවා. ගාල්ලේ අය මහනුවර ගිහිල්ලා ඉන්නවා. කළුතර අය නුවරඑළිය ගිහිල්ලා ඉන්නවා. හම්බන්තොට අය පුත්තලමට ගිහිල්ලා ඉන්නවා. කවදාවත් තමන් ඇවිදපු නැති පාරක අනාගතේ කවදාවත් තමන් ඇවිදින්න අපේක්ෂා නොකරන පාරක් ඔවුන් සුද්ධ කරමින් ඉන්නවා. තමන් කවදාවත් නැවතු මධ්‍යස්ථානයක් ලෙස උපයෝගී කරගන්න ඉඩක් නොලැබෙන බස් නැවතුම් පොලක් සුද්ධ කරමින් ඉන්නවා. තමන්ගේ ඥාතියෙක් නොවෙන, තමන්ගේ මිතුරෙක් නොවෙන පළමු අතාර මුණ ගැසෙන පුරවැසියගේ ගෙදර පිරිසුදු කරමින් ඉන්නවා. ඔවුන්ගේ පානීය ජල අවශ්‍යතා සපුරන ලිං පිරිසුදු කරමින් තිබෙනවා. ගෙවල් පිරිසුදු කරමින් තිබෙනවා. අවතන් කඳවුරේ ඉන්න පුරවැසියන් එක්ක තමන් හා සමාන ලෙස උරෙන් උර ගැටි එම ජනතාවත් එක්ක දුක බෙදා ගනිමින් ඉන්නවා. ඒක තමයි මම හිතන්නේ අපේ රට තුල කුමන ව්‍යසනයකදීවත් උදුරා ගන්න බැරි මනුස්සත්වය මෙම ව්‍යසනයේදී අපිට ඔප්පු කරමින් තිබෙනවා. ඊටමත් කුඩා දරුවන් තම රුපියල් 2 එක්රැස් කරගත්තු කැටය ගෙනල්ලා සාන සේවා සඳහා දෝතින් පිරිනමනවා. එක තාත්තා කෙනෙක් කියනවා මට තියෙන එකම සම්පත තමයි මේ මගේ වත්තේ තිබුණු කෙසෙල් කන මම ඒක ගෙනල්ලා දෙන්නම් කියලා පොඩ්ඩ පිරිනමනවා. ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකිකයන් මේ මොහොතේදී අපේ මාතෘ භූමිය සහ අපේ රටේ ජනතාවට ඇති වී තිබෙන මේ ඛේදවාචක පිළිබඳව දිවාරයන් ඔබලා වේසමින් තිබෙනවා. ලේ ප්‍රමාණයක් අඩුයි කියලා ලේ බැංකුව දැනුම් දුන්නාට පසුව ඒකක 1500ක් වගේ අඩුයි කියලා දැනුම් දුන්නාට පසුව ඒකක 20000ක් ලබා දීලා තිබෙනවා. ඒ තමයි කුමන ව්‍යසනයකදීවත් මකා දමන්න බැරි අපේ රටේ මනුස්සත්වය. මාදක සමහර മന്ത്രിවරු මේ මනුස්සත්වයට උසුලිසුළු කරනවා. ඒ ජනතාවගේ ධෛර්යවන්තභාවය පිළිබඳවත් අවබෝධයක් නැති മന്ത്രിවරු ඉතාමත් උසුලිසුළු කරමින් මේ අය ගිහිල්ලා පාරවල වල මොකද්ද කරන්න කියලා අහනවා. හොඳට තේරුම් ගන්න ඕන මේ මිනිස්සුන්ගේ ධෛර්යය ඒ විශ්වාසය තමයි අපට මේ රට ගොඩනැගිය හැකි කියන ආලෝකය සහ මඟ පෙන්වීම කරන්නේ කියන බව මා කියන්න කැමතියි. ඒ තමයි අපේ විශ්වාසය.